ඉන්දීය ඇරඹුම අඳුරු කළ සුරා එදත් අදත් කඩුල්ල පිටුපස කිරුළු පැලඳූ රජු සංගක්කාර ಭಾರತ යෝධයින් දෙදෙනෙකුගේ මහා ප්‍රහාරයකට ශ්‍රී ලාංකීය පන්දු යවන්නන් හසු ඒ අවසන් නිමේෂය 20 කොල්ලොන්ටත් හිග්ගෑවුණු යුවීගේ සුපිරි කැච් එකයි සචින්ගේ ඇක්සිඩන්ට් එකයි ගැහුවේ නැත්තම් කියලා අනන්ත වාරයක් හිතුණු සංගගේ ෂොට් එක මාස්ටර් ලීග් තරඟාවලිය ආරම්භ කරමින් පැවැත්වුණු සමාරම්භක තරගයේම ජයග්‍රහණය දෙපිළටම අවසන් පන්දුව දක්වාම දෝලනය වන තියුණු තරගයක් වුණා. මොකද ඒකට හේතුව මේ තරගයේ පැවැත්වුණේ ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය යුගයේ ප්‍රබලතම කණ්ඩායම් දෙක වුණු ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම හා ප්‍රබල ඉන්දීය කණ්ඩායම අතරයි. ඉතින් මේ සුපිරි තරගයේ වුණු තරග ප්‍රතිඵල උඩු යටු කුරු කර රසබර සිදුවීම් පහක් ගැන අද අපි කතා කරමු මේ වීඩියෝ තුල. He cleans him out. Sri Lanka celebrate. Yes, Sri Lanka the new champions of the ICC World T20. අංක 1 ඉන්දීය ඇරඹුම අඳුරු කළ සුරා ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ දෙවෙනි පන්දුවාරයේ සුරංග ලක්මාල් අම්බති රයිදුට යොමු කළ තුන්වෙනි පන්දුව මිඩෝන්ට ඉහළින් පහරක් එල්ල කිරීමට උත්සාහ කළත් ඒ අපේක්ෂිත ලෙස ඉහළ නොගිය අතර එය ඩීප් මිඩෝන්හි පන්දු රකිමින් සිටි සීකුගේ ප්‍රසන්න විශිෂ්ට ලෙස රැක ගැනීමත් සමග ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 16කදී බිඳ වැටෙන්නේ ආරම්භයේදීම ඉන්දීය කණ්ඩායම දැඩි පීඩනයක ලක් කරමි. මොකද ඉන් අනතුරුව තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම මුහුණ දුන් තරඟ කිහිපයකදීම රයිදු අර්ධශතක කිහිපයක්ම රැස් කරමින් ඉන්දීය කණ්ඩායමට ලොකු ලකුණු පූර්වක් ගොඩනගා ගැනීමට හොඳ අඩිතාලමක් දමමින් කැපී පෙනෙන සේවාවක් ඉටු කළා. ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ සුරංග ලක්මාල් තමා යොමු කළ දෙවෙනි පන්දුවාරයේ දෙවෙනි පන්දුවේදී ඉන්දීය නායක සචින් තෙන්ඩුල්කර්ගේ කඩුල්ල කෙලින්ම බිඳ දමන්නේ ඔහුවත් ලකුණු 10කදී ක්‍රීඩාගාරයට නැවතත් හරවා යවමි. ඉතින් පන්දුවාර 4කදී ලකුණු 26කට ආරම්භක පිතිකරුවන් යුගලම දවා ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේ සචින් තව පන්දුවාර කිහිපයක් කඩුල්ලේ සිටියා නම් මත්වන ඉරණම ගැන වැඩිදුර කතා කිරීම නිෂ්ඵල කාරණයක් නිසායි. අංක 2 එදත් අදත් කඩුල්ල පිටුපස කිරුළු පැලඳූ රජු සංගක්කාරයි. ඉතින් මේ පළමු තරඟයේදීම අවුරුදු 10කට පමණ පස්සේ කුමාර් සංගක්කාරගේ විශිෂ්ට ස්ටම්ප් කිරීම් කිහිපයක්ම දැක් ගන්නට ලැබුණා. ඒ පන්දුවාර 4කදී ලකුණු 26කට කඩුළු දෙකක් බිඳ වැටීමෙන් අනතුරුව පන්දු 31කදී ලකුණු 44ක් ලබා ගනිමින් ස්ටුවර්ට් බිනී සමග එක්ව පන්දු 48කදී ලකුණු 87ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ගුර්කීරාජ් සිංව ලකුණු 44කට දවා ගනිමින් එහිදී චතුරංග සිල්වා ඉනිමේ 12 වෙනි පන්දුවාරයේ යොමු කළ දෙවෙනි පන්දුවට ගුර්කීරාත් ඉදිරියට පනමින් ලොන් ඕන් හරහා විශාල පහරකට සැරසුණත් පන්දුවේ ගමන් මඟ හරිහැටි ග්‍රහණය කර නොගැනීම නිසා පිත්ත පසු කර ගිය පන්දුව රැක ගනිමින් ෂණිකව ස්ටම්ප් කිරීමකට හසු කරගන්න ක්‍රිකට් වංශ කතාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කඩුළු රකින්නා වන කුමාර් සංගක්කාර සමත් වන්නේ ප්‍රේක්ෂකයින්ව අදින් වසර 10කට පමණ පෙර පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වර්ණමය යුගයට නැවතත් ප්‍රගෙන යමින්. අංක 3 ಭಾರತ යෝධයින් දෙදෙනෙකුගේ මහා ප්‍රහාරයකට ලාංකීය පන්දු යවන්නන් හසු ඒ අවසන් නිමේෂය. මේ තරගයේ ශ්‍රී ලංකාවට විශාල කරදරයක් වූ පන්දු 30කින් ලකුණු 68ක් ලබා ගනිමින් ඉන්දීය ලකුණු පූර්ව සවිමත් කළ ස්ටුවර්ට් බිනීව 15 වෙනි පන්දුවාරයේ උදාන දවා ගැනීමෙන් අනතුරුව පීඩනයේ යම් පමණකට හෝ අඩු වූ අයයි ශ්‍රී ලංකා කණ්ඩායම සිතුවත් ඉන් අනතුරුව පිටියේ ස්ථාවර වූ ඉන්දීය කණ්ඩායමේ 6-4 සමාජිකයින් දෙදෙනා වන යුවරාජ් සිං හා යූසෆ් පතාන් අවසන් පන්දුවාර 5 තුලදී ලකුණු 76ක් ලබා ගනිමින් ලකුණු 180කට පමණ සීමා වීමට තිබූ ඉන්දීය ඉනිම කඩුළු 4ක් දැවි ලකුණු 222ක් දක්වා ඔසවා තැබීමට සමත් වන්නේ නොදැවි යුවරාජ් පන්දු 22කදී 6 පහර 2ක් සහ 4 පහර 2ක් සමගින් ලකුණු 31කුත් යූසෆ් පතාන් පන්දු 22කදී දැවැන්ත 6 පහර 6ක් සහ 4 පහර 3ක් සමගින් වේගවත් ලකුණු 56කුත් ලබා ගනිමින් ඉතින් මේ දෙදෙනාගේ ලකුණු 76ක සම්බන්ධතාවය තරඟ ප්‍රතිඵලයේ වෙනස් කිරීමට බලපා ප්‍රබලතම සාධකයක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. අංක 4 20 කොල්ලොන්ටත් හික් ගැවුණු යුවීගේ කැච් එකයි සචින්ගේ ඇක්සිඩන්ට් එකයි. ලකුණු 223ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස උපුල් තරංග ලකුණු 10කට දැවී යන්නේ ශ්‍රී ලංකා ලකුණු පූර්ව පන්දුවාර 1යි පන්දු 3ක් අවසානයේ ලකුණු 11ක්ව තිබියදී ඉන් අනතුරුව සංගක්කාර සමග එක්ව පන්දු 36කදී ලකුණු 61ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පූර්වට නව ජීවයක් ගෙනීමට පන්දු 17කදී ලකුණු 24ක් ලබා ගනිමින් ලහිරු තිරිමාන සමන්තුවත් ඉර්ෆාන් පතාන් යොමු කළ ඉනිමේ 8 වෙනි පන්දුවාරයේ දෙවෙනි පන්දුවේදී ලොන් ඕන් හරහා 6 පහරකට සැරසුණත් එය යුවරාජ් සිං විසින් ෂණිකව දිවෙමින් ඉහළට පණිමින් විශිෂ්ට ලෙස රැක ගැනීමත් සමග තිරිමානගේ ඉනිම නිමා වෙනවා.
ලස්සනම කාරණාව තමයි 2015 වගේ කාලෙදී සංගසිය ක්‍රිකට් ජීවිතයට සමුදීමෙන් අනතුරුව කණ්ඩායමේ ඔහුගේ තැනට ආදේශ වුණු ක්‍රීඩකයා තමයි තිරිමාන්න කියන්නේ. ඉතින් අද බලද්දි දෙන්නම ලෙජන්ඩ් ගහනවා. අවාසනාවන්ත ලෙස මෝටර රථ අනතුරකට මුහුණ දීමත් තවත් කාරණා කිහිපයකුත් නිසා තිරිමාන්න මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නොමැති වුවත් ඔහු විශිෂ්ට තාක්ෂණයකින් පිරිපුන් දක්ෂ ක්‍රීඩකයෙක් බව නම් නොරහසක්. ඒ වගේම තවත් ලස්සන සිදුවීමක් 15 වෙනි පන්දුවාරයේ 3 වෙනි පන්දුවේදී සිදු වෙනවා. ඒ විනය විසින් අෂාන් ප්‍රියංජන්ට යොමු කළ පන්දුවට පහරක් එල්ල කිරීමට යාමේදී පිත්තේ පිටත ධාරයේ වෙදී ඉහළ ගිය පන්දුව රැක ගැනීමට බෑක්වර්ඩ් ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි සචින් තෙන්ඩුල්කර් සහ කඩුළු රකින ක්‍රීඩක අම්බති රයිදු උත්සාහ කිරීමේදී ඔවුන් දෙදෙනා එකිනෙකා හා ගැටී බිම ඇද වැටෙනවා. නමුත් වැටුණත් සචින් පන්දුව සුරකිව රැක ගැනීමත් සමග ප්‍රියංජන් ඉනිමේ 5 වෙනි කඩුල්ල ලෙස ලකුණු 17කට දැවී යනවා. අංක 5 ගැහුවේ නැත්තම් කියලා අනන්ත වාරයක් හිතන සංගගේ ෂොට් එක. තරංග ලකුණු 11කට අවුට් වුණු වෙලාවේ තිරිමාන්න එක්ක පන්දු 36කදී ලකුණු 61ක පාර්ට්නර්ෂිප් එකක් දාලා තිබුණු වෙලාවේ තිරිමාන්න අවුට් වෙලා යද්දී එක අන්තයක තනි වුණු සංගා ඉස්සර වගේම තනියම හරි ගේම ගහනවා කියලා 6 පහරක් හා 4 පහර 8ක් සමගින් විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කරලා තිබුණු වෙලාවේ ඉර්ෆාන් පතාන්ගේ 9 වෙනි පන්දුවාරයේ 4 වෙනි පන්දුවට ලොං ඔෆ් හරහා ලොකු පහරකට යොමු වුණේ ඒ වෙලාවේ මැච් එක ගොඩ දාන්න පුළුවන් තරමේ හරි පිටිකරුවෙක් කණ්ඩායමේ නොහිටපු නිසායි. නමුත් රටේ අවාසනාවට ඒ වෙලාවේ පිත්තේ වැදී නොහිතපු විදිහට ඉහළ ගිය පන්දුව මිඩෝෆි පන්දු රකිමින් සිටි ඉන්දිය නායක සචින් තෙන්ඩුල්කර් සුරකිව රැකගත්තේ දහස් සංඛ්‍යාත ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ නෙට් වලට කඳුලක් වුණමි. ඔහු ලකුණු 51කට දැවී යාමෙන් අනතුරුව අසේල ගුණරත්න පන්දු 25කදී ලකුණු 37ක්, ජීවන් මෙන්ඩිස් පන්දු 17කදී වේගවත් ලකුණු 42ක් බැගින් රැස් කරමින් අවසන් මොහොත දක්වා තරඟය ජය ගන්න සටන් නැදුනත් අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 218ක් ලබා සිටියේදී ශ්‍රී ලංකාවට හිමි පන්දු වාර 20 නිමා වුණේ ඉන්දීය ප්‍රවීණයින්ට ලකුණු 4ක තියුණු ජයක් ලබා දෙමි. කොහොම වුණත් මම හිතන විදිහට ඉන්දියාවට මේ ජයග්‍රහණය සින්නක් කර වුණේ 19 වෙනි පන්දුවාරයේ 5 වෙනි පන්දුවේදී පන්දු 7කින් වේගවත් ලකුණු 23ක් රැස් කළ ඉසුරු උදාන විනය කුමාර්ගේ පන්දුවක් හමුවේ දෙවී යාම සමගයි. මොකද ඒ වෙද්දී ශ්‍රී ලංකාවට හිමි වී තිබූ ඉලක්කය පන්දු 7කදී ලකුණු 8ක් පමණයි. එය තවත් පන්දු 3ක් පමණ උදාන කඩුල්ලේ රැඳී සිටියා නම් ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ ඉලක්කයක්. නමුත් අපි වගේම සංගත් මේ මැච් එක අන්තිම බෝලෙන් හරි ගහයි කියලා බලාපොරොත්තු ගොඩක් කරගහගෙන අන්තිම වෙනකන්ම එදා වගේම අදත් බලන් ඉන්න මුළු ලෝකයක්ම දැක්කා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට්. දැන් මෙහෙම වුණාට එදා ක්‍රීඩකයෝ අන්තිම පන්දුව වෙනකම් මැච් එක අතහැරියේ නෑ වගේම ප්‍රේක්ෂකයොත් සිංහ කොඩිය පහළට දැම්මේවත් රූපවාහිනිය ක්‍රියාවිරහිත කළේවත් නෑ. මොකද ප්‍රේක්ෂකයෝ දැනන් හිටියා ඔවුන් විශ්වාස කළා අවසන් පන්දුවේදී හෝ මොවුන් තරඟය වෙනස් කරන බව. මේ වගේ අලුත්ම වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න ක්‍රික් ජර්නි අපේ YouTube channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝකින් අපි යලිත් හමු වෙමු. එතෙක් ඔයාට ක්‍රීඩාශීලී සුබ දවසක්.